ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා FX Navigator YouTube channel එකට. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ කොහොමද හරියටම XM account එකක් හදලා 150ක සහ 100ක බෝනස් ලබා ගන්න කොහොමද කියලා. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හරි මුලින්ම ඔයාලා මේ වීඩියෝ එක පහළ තියෙන description box එක open කරගන්න. ඒක open කරගත්තට පස්සේ ඔයාලට බලන්න පුළුවන් උඩින්ම තියෙන Forex XM registration link කියලා link එකක්. අන්න ඒ link එක උඩ touch කරගන්න. ඒ link එක උඩ touch කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එකක් තමයි බලාගන්න පුළුවන් වෙන්නේ. මෙතනදී ඔයාලා කරන්න ඕන පහළ තියෙන continue on the web කියන එක උඩ touch කරගන්න ඕන. ඒක උඩ මෙන්න මේ විදිහට touch කරගත්තට පස්සේ ඔයාලා වෙනම page එකකට අරන් යනවා. මෙතනදී ඔයාලා කරන්න ඕන මෙතන මේ ශ්‍රී ලංකා කියන ඔයාලගේ සිලෙක්ට් වෙලා තියෙනවා නම් ඔතෝම එතන මුකුත් කරන්න යන්න එපා. සිලෙක්ට් කරා නැත්නම් මෙතන මෙන්නම ටච් කරලා ඔයාලගේ ශ්‍රී ලංකා කියන කන්ට්‍රි එක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ මෙතනට ඊමේල් කියලා දෙන්න. ඔයාලගේ වැඩ කරන ඊමේල් ඇඩ්‍රස් එකක් අනිවාර්යෙන් වැඩ කරන ඊමේල් ඇඩ්‍රස් එකක් එන්න ඕන. එතනට හරියටම බලලා ලබා දෙන්න. මෙතන පාස්වර්ඩ් කියලා දෙන්නට ඔයාලා හොඳ ස්ට්‍රෝං පාස්වර්ඩ් එකක් ඇතුළත් කරගන්න. ඊට පස්සේ මෙතන නිපාටින් තියෙන ඔයාලට බලා ගන්න පුළුවන් entry here කියලා අන්න ඒකට ටච් කරගත්තා පස්සේ ඔයාලට මෙතනදී partner code එකක් ඇතුළත් කරන් දෙනවා. අන්න එතනට ඔයාලා මේ screen එකේ තියෙන code එක මෙතනට ඇතුළත් කරන්න. ඇතුළත් කරලා ඊට පස්සේ මෙතන මේ tick එක දාලා මෙතන කොළ පාටින් තියෙන register කියන එකට ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට please check your email කියන මැසේජ් එකක් එනවා. මෙතනදී ඔයාලට කියන්නේ ඔයාලට කලින් ලබා දුන්නු ඊමේල් එකට මැසේජ් එකක් එනවා කියලා. දැන් අපි ගිහිල්ලා ඒ ඊමේල් එක check කරමු මැසේජ් එකක් ඇවිල්ලාද කියලා. Gmail එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට XML එකෙන් ඇවිල්ලා තිනවා verify your email address කියලා. මෙන්න මේ mail එක ඔයාලා open කරගන්න. open කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් කොළ පාටින් තියෙනවා මැද verify email කියලා. අන්න ඒකට ටච් එකක් දෙන්න. ඒකට ටච් එකක් දුන්නට පස්සේ ආලව කෙලින්ම verification එකට තමයි අරගෙන යන්නේ. ඊළඟ verify වුණාට පස්සේ ඔයාලව මෙන්න මේ විදිහට ඔටෝම මේ page එකට අරගෙන එනවා. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් උඩම තියෙනවා නිල් පාටින් verify now කියලා. අන්න ඒකට ටච් කරගන්න. ඒකට ටච් කරගත්තට පස්සේ ඔයාලව අරගෙන එනවා තවත් page එකකට. ඊට පස්සේ ඔයාලා මෙතනදී කරන්න ඕන මෙන්න මේ ෆෝම් එක ෆිල් කරගන්න ඕන. මෙතනදී ඔයාලා බලා ගන්න පුළුවන් උඩින්ම තියෙනවා first name කියලා. ඊට පස්සේ දෙවෙනියට තියෙනවා middle name කියලා. තුන්වෙනියට තියෙනවා last name කියලා. ඒ කියන්නේ ඔයාලාගේ identity එකේ ඔයාලගේ නම තියෙන විදියට නම කොටස් තුනකට බෙදන්න. කොටස් තුනකට බෙදලා පළවෙනි කොටස first name කියලා තැනටත්, දෙවෙනි කොටස middle name කියන තැනටත්, තුන්වෙනි කොටස last name කියලා තැනටත් ලබා දෙන්න. ඊට පස්සේ ආවට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් ඔයාලගේ birthday එක select කරන්න දෙන මෙතනදී. මෙතන කැලෙන්ඩර් එකකින් ඔයාලගේ birthday එක select කරන්න. select කලියලා ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් යට තියෙනවා phone number එකක්. ඒ කියන්නේ ඔයාලගේ වැඩ කරන phone number එකක් මෙතනට ඇතුළත් කරන්න ඕන. මේ phone number එක හරියටම ඇතුළත් කරලා මෙතන continue කියලා තියෙනවා. අන්නේ continue කියන එකට touch කරන්න. හරි. ඔයාලට මෙන්න මෙතනදී මේ වගේ form එකක් තියෙනවා fill කරගන්න. මෙතනදී ඔයාලා උඩම තියෙනවා ශ්‍රී ලංකා කියලා එක select වෙලා තියෙනවා නම් ඔයාලා මුකුත් කරන්න එපා. select කළා නැත්නම් ඔයාලා select කරගන්න. ඊට පස්සේ දෙවෙනියට දෙනවා ඔයාලගේ ඇඩ්‍රස් එක ලබා දෙන්න. මේක හරියටම බලලා ඔයාගේ ඇඩ්‍රස් එක නිවැරදිව ලබා දෙන්න. ඊට පස්සේ මෙතනදී ඔයාලා පහලින් තියෙනවා සිටි එක ටවුන් එක සඳහන් කරන්න. උදාහරණයක් විදිහට ඔයාලගේ ටවුන් එක පොළොන්නරුව කියලා ටයිප් කරන්න. ඊට පස්සේ ස්ට්‍රීට් නම්බර් එකක් තියෙනවා දාන්න. ඒ තමයි ඔයාලා උඩ තිබු ඇඩ්‍රස් එක තියෙනවනේ. ඒ ඇඩ්‍රස් එකේ මුලට එනවනේ දැන් 82කින් B එතකොට 351කින් 15 අන්න ඒ වගේ ඉලක්කම් ටිකක් එනවනේ. අන්න ඒ ඉලක්කම් ටික ස්ට්‍රීට් නම්බර් කියන තැනට දාන්න. ඊට පස්සේ ඊළඟට අහනවා postal code එක. මේ postal code එක ගන්න ක්‍රමය තමයි ඔයාලා යන්න Google එකට ගිහිල්ලා search කරන්න. ඔයාලගේ නගරය type කරලා දැන් උදාහරණයක් විදිහට පොළොන්නරුව නම් පොළොන්නරුව postal code කියලා type කරලා search කරන්න. ඊට පස්සේ ඔයාලට code එකක් එනවා. අන්නේ code එක මෙතනින් type කරන්න. ඊට පස්සේ පහලින් එනවා add financial details කියලා. අන්න ඒක නම් මෙතනින් මම fill කරන්න හින්දා මගේ පෙන්නන්නේ නැහැ නිල් පාටින්. ඒක ඔයාලා ඔක්කොම ටික fill කරාට පස්සේ මෙතන add financial details කියන නිල් පාටින් පෙන්නනවා. අන්න ඒක රච් කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ page එකකට අරන් යනවා. මෙතනදී ඔයාලා no කියන එක touch කරන්න. no කියන එක touch කරාට පස්සේ මෙන්න මේ විදිහට පහළ දෙනවා message එකක්. අන්නේ message එක මෙතන කොටුවක් තියෙනවා නේද? කොටුවට tick එකක් දැම්මම ඊට පස්සේ මේ කොළ පාට එනවා tick එක දාලා මෙතන continue කියන එක ලබා දෙන්න. හරි දැන් අපි අපේ details ටික සාර්ථකව ඇතුළත් කරගෙන ඉවරයි. දැන් තියෙන්නේ ඒ details වලට අදාළව document verification එක. ඒ කියන්නේ අපි අපේ විස්තර දුන්නුනේ අපේ නම ඇඩ්‍රස් ඒව දුන්නානේ. දැන් ඒවට අදාළව දැන් අපේ ඩෙන්ටිටි කාඩ් එක හෝ ඩ්‍රයිවිං ලයිසන්ස් එක නැත්නම් પાස්පෝර්ට් එක ඔන්න ඔය කියන තුනෙන් එකක් ලබා දීලා අපි මේක වෙරිෆයි කරගන්න ඕන. ඒකට ඔයාලා මෙන්න විතර පහළ ආවට පස්සේ start verification කියලා තියෙනවා. අන්න ඒකට ටච් කරගන්න. start verification කියන එක ලබා දුන්නාට පස්සේ මෙන්න මෙතන ටික් එකක් තියෙනවා ඔයාලට දාන්න. ඒ ටික් එක මෙන්න මේ විදිහට දාලා
මෙතන නිල් පාටින් තියෙන verify me කියන උඩ ටච් කරගන්න. ඊට පස්සේ මෙතන ඔයාලගේ උඩ ඔයාලගේ country එක ශ්‍රී ලංකා කියලා සිලෙක්ට් කරලා තියෙන ඕටෝම ඒක ඒ විදිහටම තියන්නේ. ඊට පස්සේ මෙතනින් අහනවා ඔයාලා මේ verification එක කරන්නේ passport එකෙන්ද නැත්නම් national identity card එකෙන්ද නැත්නම් driving license එකෙන්ද කියලා. මම මෙතන තෝරගන්නේ national identity card එක. ඉතින් මම ඒක සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ මෙහෙම ඔයාලට allow දෙන්න එනවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට message එකක් එනවා. මේ message එක තනින් cut කරගන්න. මෙතනදී ඔයාලට කියන්නේ ඔයාලගේ identity card එකේ photos කොහොමද upload කරන්න ඕන කියලා. මේක මේ close කරගන්න. close කරලා ඊට පස්සේ මේ ඔයාලගේ cam එක open වෙනවා. ඔයාලගේ cam එකේ මුලින්ම දාලා ඔයාලගේ identity card එකේ දැන් මම ගත්ත identity card එකේ ඔයාලා driving license එක හෝ passport එක ගන්න ඕන නම් එහෙම. එතකොට identity card එකේ ඉස්සරහ පැත්තේ මේ විදිහට photo එකක් ගන්න ඕන. අරගෙන upload කරන්න ඕන. ඊට පස්සේ දෙවෙනියට upload කරන්න ඕන identity card එකේ ඊපස්සේ photo එක. මේ දෙකම පැහැදිලි වෙන්න ඕන. ඊට පස්සේ ඒ දෙකම හරියට upload කරන්න ඕන මෙතනින්. ඊට පස්සේ ඔයාලා identity card එකේ document එක identity card එකේ ඉස්සරහ පැත්තේ පිටිපස්සේ photos upload කරගත්තට පස්සේ ඔයාලට තියෙනවා ඔයාලගේ address එක verify කරන්න. ඒකට ඔයාලගේ ඔයාලා ලබා දුන්නු address එකට අදාළව එක්ක light bill එක photo එකක් දැන් light bill ගෙදරට එන්නේ නැහැ. ඉන්නේ ෆෝන් එකට අන්නේ ෆෝන් එකට එන මැසේජ් එකේ ස්ක්‍රීන්ෂොට් එකක් හෝ ඔයාලගේ බැංකු පොතේ ඉස්සරහ පැත්තේ address එක පේන විදිහට එතන ස්ක්‍රීන්ෂොට් එකක් හෝ අන්නේ විතර මොකක් address එක verify කරන්න පුළුවන් මොකක් හරි document එකක් මෙතනදී upload කරන්න ඕන. ඒකට ඔයාලා මෙන්න මෙතන කොටුවට ටච් කරගන්න. ඒ කොටුවට ටච් කරගත්තට පස්සේ ඔයාලට එනවා gallery හෝ ඔයාලගේ cam එක open වෙනවා. ඒ දෙකෙන් එකකින් ඔයාලගේ අදාළ document එකේ photo එක upload කරන්න. මෙතනට upload කරාට පස්සේ මෙන්න මෙතන upload your document කියලා තියෙනවා. ඒක ටච් කරාට පස්සේ වැඩේ ඕකේ. ඊට පස්සේ පැය 24ක් වගේ ඇතුළත ඔයාලගේ document හරිනම් පැය 24ක් යන්නේ නැහැ. ඊට කලින් verify වෙනවා. බොහෝ දුරට පැය 24ක් ඇතුළත ඔයාලගේ account එක verify වෙනවා. හරි ඉතින් ඔන්න ඔය විදිහටමයි සාර්ථකව XM account එකක් හදාගන්නේ. ඉතින් මේක verify වුණාට පස්සේ මට message එකක් දාන්න. ඔයාලට VIP signal group එක සම්පූර්ණයෙන් නොමිලේ හම්බ වෙනවා. ඒ වගේම lifetime support එකත් අපේ නොමිලේම හම්බ වෙනවා. අපිව සම්බන්ධ කරගන්න හැටි මේ වීඩියෝ එක පහළ description box එක open කරගන්න. ඒකේ දාලා තියෙනවා අපේ channel වල group වල link. ඒ වගේම මගේ WhatsApp number එකක් දාලා තිනවා. ඒකට දැම්ම message එකක් දාන්න. දාලා signal group එකට සහ අපිත් එක්ක සම්බන්ධ වෙන්න. එහෙනම් අද අපි මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. ආයෙත් මේ වගේම වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.